දැන් ෆුල් ටයිම් කෙනෙක් කියලා තමුන්නාන්සලා එයාව CID ඩිරෙක්ටර් කරනවා. ඉතින් අපි කියන්නේ ඒකයි වැරදි. අපි මේ එයාත් එක්ක සතුරුකමක් නැහැ. එයා JVP කාරයෙක්. මේකට JVP කාරයෙක් කියනලා කවුද පොලිසියේ මේ CID ඩිරෙක්ටර් කරුවේ? හරි විහිළු කතාවක් කිව්වා. දැන් මොකද කියන්නේ? එයා කියනවා මේ සියලු දෙනා විපක්ෂයේ සතුරන්. කවුද සතුරෝ? රවි සෙනරත්න සතුරෙක්. ශානි අබේසේකර සතුරෙක්. ඊළඟට ආනන්ද විජයපාල සතුරෙක්. දිලීප පීරිස් සතුරෙක්. රංග දිසානායක සතුරෙක්. අපිට කිසි කෙනෙක් සතුරු නෙමෙයි මතක තියාගන්න. සහ අනිත් එක මේ කියනකොට ජනාධිපතිතුමා අපි ඉල්ලනවා කරුණාකරලා කියන්න හරියට මේ නිකන් මෙහෙම හිස්පුටු වලට මේ මොකද ඔබලා කියන්නේ කියලා අහනවට වැඩිය කරුණාකරලා කියන්න නම් කරලා කියන්න. එතකොට අපි කියන්නම් කවුද මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. දැන් අපි කියන්නේ වෙන එකක් නෙමෙයි. අපේ සතුරෝ නෙමෙයි. ඒ අය තමුන්නාන්සලා මොකද්ද කරුවේ? තමුන්නාන්සලා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කරපු අය ගෙනල්ලා මේ රටේ පොලිසියට අලුතෙන් අතුල් කෙරුවා. ලංකා ඉතිහාසයේ කවුද කෙරුවේ ඒක? එතකොට එයා කියනවා මම ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරී සමාජිකයෙක්. දැන් ෆුල් ටයිම් කෙනෙක්. දැන් ෆුල් ටයිම් කෙනෙක් කියලා තමුන්නාන්සලා එයාව CID ඩිරෙක්ටර් කරනවා. ඉතින් අපි කියන්නේ ඒකයි වැරදි. අපි මේ එයාත් එක්ක සතුරුකමක් නැහැ. එයා JVP කාරයෙක්. මේ රටේ JVP කාරයෙක් කියනලා කවුද පොලිසියේ මේ CID ඩිරෙක්ටර් කරුවේ? කවුද රවි සෙනරත්න කියන්නේ? එයාත් කියන්නේ මේ කතාවම තමයි. කවුද JVP කාරයෙක් කියනලා අමාත්‍යාංශ ලේකම් කරුවේ ඉතිහාසෙ? මොකද්ද මේ කරන්නේ? ඉතින් දැන් අන්තිමට අපි සතුරු නැහැ. කිසිම ජනාධිපතිතුමා කලබල වෙන්න එපා. අපි සතුරු නැහැ. අපි මේ ක්‍රියාදාමය තුළ තමුන්නාන්සලා හොරු අල්ලනවා නම් අපි 100 200ක් කැමති. අපිටත් ඕනේ හොරු ටික අල්ලලා ඇතුළට දාන්න තමයි. හැබැයි ඒක කරන්න ක්‍රමයක් තියෙනවා. මේ JVP කාරයෝ ටිකක් කියනලා අමාත්‍යාංශ වලට රින්ගෝලා ඒ මිනිස්සු ලව කට උත්තර හදලා සුරංගනා කතා හදලා තිරපිටපත් ලියලා මිනිස්සු අරන් ගිල්ලා පොලිසිය ඇතුළට කූඩු වලට දානකොට ඒකට අපි විරුද්ධව කතා කරනවා තමයි. එහෙම නැත්නම් මොකද කරන්නේ?